හරි ඔන්න දැන් ඔන්න තවත් කර්මාන්ත වීඩියෝ එකකින් තමයි මෙතනදී හම්බෙන්නේ මේ වීඩියෝ එකනොත්. එතකොට මේ සැරේ දැන් මේ වීඩියෝ එකෙන් අපි කරන්නේ නයිට්‍රික් අම්ල නිෂ්පාදනය. නයිට්‍රික් අම්ල නිෂ්පාදනය. ඒතකොට ඒක දැන් ඔන්න මේ වීඩියෝ එකෙන් කවර් වෙනවා සහ ඊළඟ නෝට් එහෙම ගෲප් වලට දානවා. එතකොට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා නම්බර් එක WhatsApp. ඒකට ඇවිල්ලා මේක බලන අනිත් අය නෝට් එහෙම ඉල්ල ගන්න පුළුවන්. ඒක කිසි අවුලක් නැහැ. එතකොට අපි බලමු කොහොමද එහෙනම් නයිට්‍රික් අම්ලය හදන්නේ කියලා. හොඳයි. නයිට්‍රික් අම්ලය හදන්න යන්නේ. මේකට අපි කියන ඔස්වල්ඩ් ක්‍රමය කියලා. ඔස්වල්ඩ් ක්‍රමය. හරිද? දැන් ඔන්න නයිට්‍රික් අම්ලය හදන්න යන්නේ සහ මේකෙන්දී අපි හිතන්නේ අපි දැන් කලින් මේ ගෲප් වලට දැන් කලින් කරේ සෝඩියම් කාබනේට් කරානේ. මැග්නීසියම් මම කරලා තිබ්බේ කලින්. ඒතකොට සෝඩියම් කාබනේට් වලින් ප්‍රශ්න 1990 ඉඳන් මම මතකයි 90 ඉඳන් මම දැන් 90 ඉඳන් දැම්මා. 90 ඉඳන් ආපු ඔක්කොම ප්‍රශ්න ටික දැම්මා. සාමාන්‍ය ලොකු ප්‍රශ්න ඇවිල්ලා නැහැ. නමුත් අර ගැලීම් සටහන් තිබ්බා දෙකක් විතර. ඒතකොට ඒවා ගෲප් වල දාලා තියෙනවා ඕන අය අනිවාර්යෙන්ම අර නම්බර් එක මැසේජ් එකක් දාන්න. මම කලින් ඒවට දාලා තිබ්බා නම්බර් එක. එහෙම දාලා ඉල්ල ගන්න අනිවාර්යෙන්ම. හොඳයි. අපි යමුකෝ මේ වැඩේ කරන්න. එතකොට කර්මාන්තල හොඳ කර්මාන්තයක් කරන්න යන්නේ වැදගත් එක නයිට්‍රික් අම්ල නිෂ්පාදනය. නයිට්‍රික් අම්ලය හදන්න යන්නේ. මොකද්ද මම කියන්නේ පටන් ගන්න එක මේකට කියන නම ඔස්වල්ඩ් ක්‍රමය. ඔස්වල්ඩ් ක්‍රමය. ඒත් එක්කම කොහොමද අපි ඉස්සෙල්ලාම බලන්නේ මොනවද අමුද්‍රව්‍ය කියලා බලමු මොනවද අමුද්‍රව්‍ය කියලා. අමුද්‍රව්‍ය ගත්තාම මෙන්න මෙඩිකෝ අමුද්‍රව්‍ය. ඉන්නේ නෑ අමුද්‍රව්‍ය උනේ තුන. එක ඇමෝනියා අනිත් එක ජලය අනිත් එක O2. අමුද්‍රව්‍ය තුනයි. එකක් ඇමෝනියා වායුව අනිත් එක ජලය අනිත් එක ඔක්සිජන් වායුව. ඇමෝනියා වායුව නම් අපි කෙලින්ම නිකන් නෝමල් වායු ගෝලයෙන් ඇමෝනියා වායුව එහෙම ගන්න බෑ. ඇමෝනියා වායුව නිපදව ගන්න ඕනේ. කර්මාන්තයනේ මේක සංශුද්ධ ඇමෝනියා අපිට ඕනේ. සැක නිපදව ගන්න ඕනේ හේබර් ක්‍රමයෙන්. හේබර් ක්‍රමය ඕගොල්ලන්ට තියෙනවා සිලබස් එකේ කර්මාන්තවල තියෙනවා හේබර් ක්‍රමය. එතකොට එතනදී අපි ඇමෝනියා නිෂ්පාදනය කරගන්න කොහොමද කියලා බලමු. ඒකත් කරනවා. ජලය ඉතින් සාමාන්‍ය ජලය විදිහට ගන්නවා. එතකොට ඔක්සිජන් වායුව කියන එක අපිට වෙනම වෙන් කරගන්න නැහැ මෙතන. එතකොට ඔක්සිජන් වායුව කියලා මෙතන ගන්න වායු ගෝලීය වාතය. ඔක්සිජන් කියලා පාවිච්චි කරන මෙතනදී වායු ගෝලීය වාතය. හරිද? ඔක්සිජන් කියලා පාවිච්චි කරන්නේ වායු ගෝලීය වාතය. වායු ගෝලීය වාතය. ඊළඟට මේ සීන් එකේදී ඇත්තටම කිව්වොත් මේකේ ප්‍රතික්‍රියාවේ පියවර කියලා ලොකු සීන් එකක් නැහැ. view එකේ රූපයක් තියෙනවා මේ ප්‍රතික්‍රියා කුටීරවල. ඒ අරින්න ඒ සම්බන්ධ අර ලොකු දැන් කලින් කර්මාන්තලගේ ලොකු පියවර කියන්නේ පියවර ගොඩක් සහ කරුණු ගොඩක් එහෙම නැහැ. තාම පොඩි කර්මාන්තයක්. ඒත් එක්කම මේ නමුත් මේකේ වැදගත් සීන් එක වැදගත් පාර්ට් එක වෙන්නේ ප්‍රතික්‍රියා ටික. ප්‍රතික්‍රියා ටික හොඳයි සහ ඒ කියන්නේ හොඳ ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. ඒ වගේම ප්‍රතික්‍රියා අනුක්‍රමයකුත් තියෙනවා. හරි. එහෙනම් මේ ප්‍රතික්‍රියා ටික හරියට මතක තියාගන්න ඕනේ. ගොඩක් වෙලාවට ඒක තමයි මෙතනදී අහන වැදගත් කොටස. ප්‍රතික්‍රියා ටික හරියට පිළිවෙල මතක තියාගන්න. එතකොට තමයි ලේසි. ප්‍රතික්‍රියා ටික අනිවාර්යයෙන්ම කොළ දෙක කොළ එක හිම ලියලා දෙපාරක් තුන් පාරක් ලියලා එහෙම මතක තියාගන්න. දෙපාරක් තුන් පාරක් ලියව ගමන් ඔක නිකන් මතක ඉන්නවා. සහ ඒ නිසා මේ තමයි ලේසි. ඒ කියන්නේ මොකද මේ ප්‍රතික්‍රියා ටික මතක තියාගන්න තියෙන්නේ. නමුත් ඒක හරියට මතක තියාගන්න ඕනේ. වැඩේ කියන්නේ අර ලොකුවට කරුණු ගොඩක් නැහැ. දැන් බලමු කොහොමද මම ඉස්සෙල්ලාම ඉඳලා ප්‍රතික්‍රියා ටික ලියලා ඉන්නවා. සම්මූල ප්‍රතික්‍රියා සෙට් එක ලියලා ඉන්නවා. දෙවෙනියට මම විස්තර කරන්නම් කොහොමද කර්මාන්ත සිද්ධ වෙන්නේ කියලා. ප්‍රතික්‍රියා සෙට් එකේ පළවෙනි ප්‍රතික්‍රියාව වෙන්නේ දැන් අමුද්‍රව්‍ය වුණාදීදී අමෝනියයි ජලයයි ඔක්සිජන්නේ. ඉස්සෙල්ලාම අමෝනියයි O2යි ප්‍රතික්‍රියාව වෙනවා. පළවෙනියට සිද්ධ වෙන්නේ ඒක අමෝනියා සහ ඔක්සිජන් ප්‍රතික්‍රියාව වෙනවා. O2 ප්‍රතික්‍රියා වෙලා හැදෙනවා NO සහ H2O. NO සහ H2O හැදෙනවා. NO සහ H2O හැදෙනවා. භෞතික තත්ත්ව දාන්න අනිවාර්යයෙන්ම ඒක දාන එක කොහොමත් හොඳයි කර්මාන්ත. මෙන්න මේක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ 45 46 ප්‍රතික්‍රියාව කියන. මොකද්ද මේක මතක තියාගන්න ඕනේ 45 46 ප්‍රතික්‍රියාව කියන.
මොකක්ද 45 අන්න දැන් දැක්ක අන්න එක මගේ 45 ලිස්සා ප්‍රතික්‍රියා කියන්නේ මොකද්ද පළවෙනි ප්‍රතික්‍රියාව ඇමෝනියා සහ ඔක්සිජන් ප්‍රතික්‍රියාව වෙනවා කොහොමද වෙන්නේ කියලා මම කියන්න නමුත් ප්‍රතික්‍රියාව දැනගෙන ඉන්න ප්‍රතික්‍රියාවල NO සහ ජලය හැදෙන්නේ 45 46 කිව්වට මොකද්ද මේ තුනට වෙලා ටිකක් බලමුද බලන්න නයිට්‍රජන් 4යි නයිට්‍රජන් 4යි හයිඩ්‍රජන් 12යි 12යි ඔක්සිජන් 10යි 4යි 6යි 10යි වැඩි එහෙනම් ඔන්න මේ මතක තියාගන්න ඕනේ 45 46 ප්‍රතික්‍රියාව කියලා මොකද මේ ප්‍රතික්‍රියාව ආයෝල තුලනය කර කර ඉන්න ගියොත් එන්න සෑහෙන වෙලා යනවා මේ දැන් එතකොට අනිත් අමතක වෙනවා ඔය වගේ කරුණු කොට එහෙනම් මේක මෙහෙම මතක තියාගන්න 45 46 කියා කෙටි මතක තියාගන්න ලේසියෙන් ඊළඟ මේ NO මේ NO නැවත O2 එක්ක ප්‍රතික්‍රියා වෙලා NO2 හැදෙනවා NO2 හැදෙනවා මෙතන හැදිච්ච NO O2 එක්ක ප්‍රතික්‍රියා වෙලා නැවත NO2 හැදෙනවා ඊළඟට දැන් ඒක ලේසින් ඒක දන්න මේ ඉනෝනිකලෝ මේ ගණන් දින මේගොල්ලෝ මේගොල්ලෝ මේ ප්‍රතික්‍රියාව එතෙක් මට කියන්න බැරුණා මේ ප්‍රතික්‍රියාවටදී මෙතන උෂ්ණත්වය 800 850 වගේ ලොකු උෂ්ණත්වයක් තියාගන්නවා ඒ වගේම මෙතනදී උත්ප්‍රේරක භාවිතයක් සිද්ධ වෙනවා පළවෙනි ප්‍රතික්‍රියාවේදී විතරයි උත්ප්‍රේරක භාවිතා වෙන්නේ ප්ලැටිනම් හෝ රෝඩියම් සිංහලුන් ලියන්න ප්ලැටිනම් හෝ රෝඩියම් ප්ලැටිනම් නැත්නම් රෝඩියම් නම් ඕනේ නැතුවත් ඇති මේක රෝඩියම් කියලා පස්සේ කියන්න ප්ලැටිනම් හෝ රෝඩියම් උෂ්ණත්වය 800 850 වගේ ලොකු උෂ්ණත්වයක් තියෙනවා එතකොට මේ උෂ්ණත්වය සඳහා ඉන්ධන දහනය කරනවා එතෙන්දී ඔන්න CO2 නිකුත් වෙලා ගෝල උණුසුම වැඩි වෙන්න අවශ්‍ය හේතුකුත් වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඒක පැත්තකින් කොහොමද ඒක දැන් ඔලුවට එන්න ඕනේ. උෂ්ණත්වය දෙනවා ඉන්ධන දහනය කරනවා. නැත්නම් CO2 පිට වෙනවා. අන්න එහෙම හේතුවත් එක්ක මතක තියාගන්න ඕනේ. ඊළඟට දැන් හැදුනේ NO සහ O2 ප්‍රතික්‍රියා කරලා NO2 හැදුනා. මේ තාත්ත අනිවාර්යෙන් දාන්න ඕනේ. හරිද? ප්‍රතික්‍රියාවේදී අනිවාර්යෙන් දාන්න නැත්නම් වැරදි. ඊළඟට මේ NO2යි මේ හැදිච්ච NO2යි ජලයයි O2යි ඔක්කොම ප්‍රතික්‍රියා ඒ කියන්නේ මේ ඔක්කොම කිව්ව මොනවද මේ ඔක්කොම මේ NO2 කියන්නේ හැදිච්ච මෙතන ජලය කියන්නේ ඊළඟට දාන ප්‍රතික්‍රියාවක් O2 කියන්නේ ඉතුරු වෙච්ච තිබිච්ච O2 ටික හදන HNO මේ HNO3 හැදෙන සීන් එකේදී අන්තිම පියවරේදී HNO3 ඉස්සරහින් 4 ඉලක්කම මතක තියාගන්න ඒක මතක තියාගන්න කියලා හතරක් HNO3 හැදෙන්නේ හතරක් HNO3 හැදෙන්නේ මතක තියාගන්න ඒක හතරක් කියලා මතක තියාගන්න නිසා මේ පැත්ත කෙලිම තුලනය කරන්න පුළුවන් නැත්නම් මේක නරන්න වෙන්නේ මේක තුලනය කරන්න කියලා මතක නැති එකට මෙතන දාලා ඉලක්කම් දාලා එහෙම බලන්න බෑනේ අමාරුයි දෙලක් යනවා නැත්නම් මේක එහෙම කෙලිම මතක තියාගන්න හතරක් HNO3 කියලා මතක තියාගන්න එහෙනම් මේ පැත්තෙන් පුරව ගන්න මේ පැත්ත පුරව ගන්න කොහොමද බලන්න මෙතන ඉතින් හතරක් නෙන්නේ මෙතන දෙකක් බලන්න හරි තුනක් දැන් මේ පැත්ත හතරක් කියලා මතක තියාගන්න මේ පැත්තත් ඒ විදිහට හදන්න මෙච්චර ඊළඟට මේ අන්තිම ප්‍රතික්‍රියාව වෙන්නේ සමස්ත තනි ප්‍රතික්‍රියාවක් විදිහට නෙමෙයි. අන්තිම ප්‍රතික්‍රියාව වෙන්නේ සමස්ත තනි ප්‍රතික්‍රියාවක් විදිහට නෙමෙයි. ඒක වෙන්නේ ප්‍රතික්‍රියා දෙකක අනුසාරයෙන්. මොකද්ද? මේ අන්තිම ප්‍රතික්‍රියාව වෙන්නේ ප්‍රතික්‍රියා දෙකක අනුසාරයෙන්. අන්නේ ප්‍රතික්‍රියා දෙක ඔයගොල්ලෝ වෙනම කියන්නේ වෙනම මතක තියාගන්න. නමුත් ප්‍රතික්‍රියා අනුක්‍රමය අහුවොත් කවුරු හවොත් ප්‍රතික්‍රියා අනුක්‍රමය කවුරුහවත් ප්‍රතික්‍රියා අනුක්‍රමය ලියන්න කියලා. එතකොට ලියන්නේ මේ තුන විතරයි. මේ තුන විතරයි ලියන්නේ ප්‍රතික්‍රියා අනුක්‍රමය ලියන්න කියලා කිව්වා. හරි ප්‍රතික්‍රියා ප්‍රධාන තුන මෙච්චරයි. හරිද? මම දැන් ලියන තව ප්‍රතික්‍රියා දෙකක්. ඒ ප්‍රතික්‍රියා දෙක වෙනම දෙකක්. හරිද? ඒ දෙක මෙතෙන්ට පුට්ටු කරන්න එපා. ඒක වෙනම දෙකක්. ඒකෙදි කියන්නේ මේ HNO3 හැදෙන පියවර දෙක. HNO3 හැදෙන ප්‍රතික්‍රියා දෙක තමයි එතනදී කියන්නේ. හැදෙන්නේ ප්‍රතික්‍රියා දෙක අනුසාරයෙන් ඒක. ඔන්න මෙහෙම. මේ NO2 මේ හැදිච්ච NO2 ඉස්සරහම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO සහ HNO3 හදන්නේ. දැක්කද? ඉස්සරහම මොකක්ද වෙන්නේ මේ NO2 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO සහ HNO2 තමයි හදන්නේ. තුලනය කරගන්න බලන්න. දැන් දෙකක් දාන්න.
තුනේ උන්නේ නේද අනේ මෙතන තුනන් sorry මෙතන දෙකක් දැන් මාරනේ 2යි 7යි ඔක්සිජන් 7යි තුන් ගොඩක් දෙක 6යි 7යි නයිට්‍රජන් 2යි 1යි 3යි 3යි තුන් ගොඩක් දෙක 6යි 7යි හරිනේ ඔන්න ඒක හරිනේ ඔන්න ඒටි ආමාරනේ මේ මෙතනින් ප්‍රතික්‍රියාවට තුලනේ කරන්න තමයි ප්‍රතික්‍රියා මත කියන්න මරන තුලනේ කරන්න තමයි ඒක ආම මේඩිය කිව්වේ මේ කැටගරි මේ 45 46 මත තියන්න හරි ඊළඟට මේක 4ක් HNO2 වෙන මත තියන්න නැත්නම් අමාරු වැඩි එක ඊළඟට තව ප්‍රතික්‍රියාවක් මෙතන වෙනවා ඒ දෙක එකතු වෙලා තමයි මේක හැදෙන්නේ ඊළඟට මේ හැදිච්ච NO මේ හැදිච්ච NO O2 එක්ක ප්‍රතික්‍රියා වෙලා NO2 හදා ගන්නවා NO2 හදා ගන්නවා හරි NO2 හදා ගන්න එතකොට හරිනේ මේක මේකම දැන් දැක්කද වැඩි එතකොට ඔන්න HNO3ට අමතරව NO2 ලැබිලා අර මේ දෙක එකතු කරපුවාම මේ දෙක එකතු කරපුවාම මේ සමස්ත ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒතර මේ NO2 වල කැපිලා යනවා. ඔය යනවා ඒක. මෙයාට විතර. හරි එතකොට ඔන්න එන වැඩේ මතක තියාගන්න ඕනේ. හරි. සම්පූර්ණ ප්‍රතික්‍රියා ප්‍රධාන 3යි. ඒ තුන තමයි අනිවාර්යෙන් ලියන්න ඕනේ. මේක සෙසු ප්‍රතික්‍රියා දෙක අන්තිම ප්‍රතික්‍රියාව නිර්මාණය වෙන හැටි තමයි මේ ප්‍රතික්‍රියා දෙක විස්තර වෙලා තියෙන්නේ. මේටි මතක තියන්න ප්‍රතික්‍රියානේ මතක තියන්න. ඊළඟට අපි යමු වැඩේට කොහොමද වැඩේ වෙන්නේ කියලා බලන්න ප්‍රතික්‍රියා ටික ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ප්‍රතික්‍රියා ටික මතක තියන්න අනිවාර්යෙන් ඒ ටික තමයි ඕනේ විශේෂයෙන්ම ඊළඟට බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා දැන් වෙද්දි මෙහෙම මම ඉස්සලාම මේකේ රූපය අඳ ගන්න රූපය අඳගෙන තමයි විස්තර කරන්න ඕනේ ඒකට ලේසි මෙහෙම එකක් තමයි තියෙන්නේ නිෂ්පාදනාගාරය තමයි මෙයා දෙන්නේ මොකද මේ නයිට්‍රික් අම්ල නිෂ්පාදනය වස්තුවල් ක්‍රමයේ නිෂ්පාදනාගාරය නයිට්‍රික් අම්ල නිෂ්පාදනාගාරය බලමු දැන් මොකද්ද වෙන්නේ කියලා සිද්ධියේදී මම දැන් තිබ්බ අමුද්‍රව්‍ය ඇමෝනියා ඔක්සිජන් සහ ජලයනේ ඇමෝනියා ඔක්සිජන් ජලය ඉස්සල්ලාම වැඩේ වෙන්නේ මෙතනින් තමයි ඉස්සල්ලාම ප්‍රතික්‍රියක දාන්නේ ප්‍රතික්‍රියක දාද්දි ඉස්සල්ලාම මම මේ බලන්න නම් කරන්න මෙන්න මේකට කියන්නේ මෙන්න මේ කැලේට කියන ප්‍රතික්‍රියා කුටීරය කියන්නේ මොකද්ද මේක අංක 1 ප්‍රතික්‍රියා කුටීරය මේකට කියන්නේ අංක 2 මේක අවශෝෂණ මේක ඔක්සීකරණ කුටීර මේක මොකද්ද එක ඉන්නේ මම කියන ලේසියට කියන්නේ මේක මොකද්ද මොකද්ද ප්‍රතික්‍රියා කුටීරය මේක ඔක්සීකරණ කුටීරය මේකට අපි කියන අවශෝෂණ කුටීරය අවශෝෂණ කුටීරය දැන් අර ලියමත්ත ප්‍රතික්‍රියා ලිස්ට් එක ඕගොල්ලන්ගේ අතට අරගෙන බලන්න මොකක්ද මම ප්‍රතික්‍රියා ටික හරියන්නේ නැහැ
බලන්න දැන් උන වෙන ටික හරිද කියලා. ඉස්සල්ලාම මං කිව්ව ප්‍රතික්‍රියා පියවරවල ඉස්සල්ලාම මේ තිබුණාද ඇමෝනියයි O2 ප්‍රතික්‍රියා කරනවා. ඇමෝනියා සහ O2 ප්‍රතික්‍රියා කරනවා. ඉස්සල්ලාම මෙන්න මෙතනින් අපි යොදා ගන්නවා ඇමෝනියා සහ ඔක්සිජන්. ඇමෝනියා සහ ඔක්සිජන් මෙතනින් ගන්න. ඉස්සල්ලාම ඇමෝනියා සහ ඔක්සිජන් මෙතෙන් දාන ඇතුළට. එන්න මේ ඉන්න මේ නිල් බඩ ලකුණු කරලා දෙන්නේ අර උත්ප්‍රේරක. උත්ප්‍රේරක පෘෂ්ඨය හරහා යමින් තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේ ඉන්න උත්ප්‍රේරක. මේක ප්ලැටිනම් රෝඩියම්. රෝඩියම්. උෂ්ණත්වය උෂ්ණත්වය දෙන 850 දෙනවා අනිවාර්යෙන්ම. ඊළඟට ඇමෝනියා සහ O2 ප්‍රතික්‍රියා වෙලා මෙතනින් අපි ගන්න මොනවාද? NO සහ H2O සහ H2O නේ. එතකොට NO මෙතෙන්ට එන්නේ මේ නලයේ දිගේ ප්‍රතික්‍රියා වෙලා මෙතෙන්ට එන්නේ. එතකොට NO නේ NO නේ NO තමයි එන්නේ. NO සහ H2O තමයි එන්නේ. එතකොට NO නේ අපි දෙවෙනි ප්‍රතික්‍රියාවට පාවිච්චි කරන්නේ. අන්න ඒ NO O2ත් එක තමයි කලින් ප්‍රතික්‍රියා කරලා NO2 හදාගත්තේ. මතකද? NO2 දෙවෙනි කරලා NO2 හදාගත්තා. ඒ ඊළඟ ප්‍රතික්‍රියාව. එතකොට මේ ඊළඟ ප්‍රතික්‍රියාවට උෂ්ණත්වය වුණ 150ක් විතර. 150 සෙල්සියස් උෂ්ණත්වය මේ කුටීරේ නම් තියාගන්න. මේ කුටීරේ 150 වගේ ආඩු උෂ්ණත්වය තියාගන්න. මේ ප්‍රතික්‍රියා කුටීරේ 800 වගේ උෂ්ණත්වයක් තියාගන්න ලොකු උෂ්ණත්වයක්. ප්‍රතික්‍රියා කුටීරේ ලොකු උෂ්ණත්වයක්, ඔක්සිජන් කුටීරේ පොඩි උෂ්ණත්වයක් තියාගන්න. එතකොට තව එකක්. මෙන්න මේ ඇමෝනියා සහ O2 ප්‍රතික්‍රියා කරන පළවෙනි ප්‍රතික්‍රියා පියවර. එතකොට මෙතන අපි ගන්න මොනවාද? O2 වෙනුවට වායුගෝලීය වාතයනේ. අන්නේ වායුගෝලීය වාතය ගන්න සීන් එකේදී ගන්න ඕනේ ඇමෝනියාගේ පරිමා එකකට O2 ගේ පරිමා 9 12 අතර ප්‍රමාණය. මොකද්ද? ඒ මොකද ඇමෝනියාගේ පරිමා ඒකක එකකට ගන්න ඕනේ O2 ගේ පරිමා ඒකක 9 12 අතර අනුපාතය. 9 12 අතර අගයක් ගන්න ඕනේ. ඒ කිව්වොත් මේක කර්මාන්තයනේ. මේකදී ඉතාම සංශුද්ධ HNO3 අපි නිපදවා ගන්න ඕනේ වගේම ඉතාමත් කාර්යක්ෂම නිපදවා ගන්න. එතකොට අපි දැන් වායුගෝලීය වාතය වැඩිපුර තියෙන නයිට්‍රජන්, ඔක්සිජන් අඩු වෙනවා. ඒතර ඔක්සිජන් අපි වායුගෝලීය වාතය චුට්ටක් දැම්මොත් ඔතන ඔක්සිජන් තියෙන ඊටත් වඩා හෙන්නම පොඩ්ඩයිනේ තියෙන්නේ. වැඩිම තියෙන නයිට්‍රජන් හිනම් පොඩ්ඩයි ඔක්සිජන් තියෙන්නේ. ඒ හින්දා ඇමෝනියා ගෑස් වල අඩු ප්‍රමාණයක් එක්ක ඔක්සිජන් නෙමෙයි මේ වායුගෝලීය වාතය. වායුගෝලීය වාතයෙන් 9 12 අතර ලොකු පරිමාවක් ප්‍රතික්‍රියා කරලා හදාගන්නේ මේ NO එක. තේරුණාද? පළවෙනි ප්‍රතික්‍රියාවේ මේ ඇමෝනියාගේ ඉතාම පොඩි ප්‍රමාණයක් එක්ක හරිද? මේ O2 නැත්තම් වායුගෝලීය වාතය ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවා. මොකද වායුගෝලීය වාතයේ O2 ඉන්නේ අඩුවෙන් නිසා. වායුගෝලීය වාතයේ O2 ඉන්නේ අඩුවෙන් ඉඳ තමයි වායුගෝලීය වාතය ඇමෝනියා එකක පරිමාවකට වායුගෝලීය වාතය 9 12 අතර පරිමාව භාවිතා කරනවා. ඒකට හේතුව O2 වායුගෝලීය වාතය අඩුවෙන් පැවතීම. හරිද? ඒතර ඇමෝනියාගේ පරිමාය එකකට වායුගෝලීය වාතය ඇමෝනියා පරිමාහ ඒකකට වායුගෝලීය වාතය අනිවාර්යයෙන් මතක තියාගන්න 9 12 අතරනේ. 9 12 අතර පරිමාවක් තමයි භාවිතා කරන්නේ. මතක තියාගන්න. හරි. ඒ කිව්වා. ඒත් එක්කම තව එකක් මෙතනට මදාල ඇමෝනියා ගොඩාක් භාවිතා කරන්නේ. ඇමෝනියා වල පරිමා එකක එකයි. එක අණු 9 හෝ 12. එක අණු 9 හෝ 12 නේ. එක අණු 9 හෝ 12. ඇමෝනියා වැඩි කරන්නේ. හරිද? ඔව්. වායුගෝලීය වාතය පොඩ්ඩක් තිබ්බේ කියලා ඇමෝනියා වැඩි කරන්නේ. ඇමෝනියා වැඩි කරොත් පිපිරීම, ගිනි ගැනීම වගේ ප්‍රබල දේවල් සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වුණොත් මේ ඔක්කොම විනාශයි. පිපුරුනොත් ගිනි ගත්තොත් අම්ලයන් හැදෙන්නේ. පිපුරුනොත් ගිනි ගත්තොත් ඔක්කොම විනාශයි. හරිද? ඒ හින්දා ඇමෝනියා වැඩි ප්‍රපාවිච්චි නැහැ. මේ අනුපාතය අනුව ඒ විදිහටම මේ වැඩේ සිද්ධ කරනවා. මේ අනුපාතයේ විදිහට මේ වැඩේ සිද්ධ කරනවා. මොකද මේක ඒ තරම්ම මේ කර්මාන්තයක් ආර්ථික ලාභය ගන්න. ඒ තරම්ම හොඳට කරන්න ඕනේ මේක. කාර්යක්ෂමව නේද? හරි විදිහට නයිට්‍රික් හදාගන්න නැත්නම් භාවිතා කරොත් එක එක දේවල් වෙනවා. නයිට්‍රික් හරියට හදාගන්නත් ඕනේ. එහෙනම් මේ ඒකක මේ අනුපාතය ඒ විදිහටම භාවිතා වෙනවා. ඇමෝනියා එකකට O2 9 අණු 12ක් 9 හෝ 12ක් ඇමෝනියා එකකට වායුගෝලීය වාතය 9 හෝ 12 පරිමාය ඇමෝනියායි පරිමා එකකට O2 ගේ පරිමා වායුගෝලීය වාතයේ පරිමා ඇමෝනියායි පරිමා එකකට වායුගෝලීය වාතයේ පරිමා කීයද 9 හෝ 12
9 හොදලා ඒක හරියටම මතක තියාගන්න ඕනේ. ඊළඟට දැන් ඕන හැදිච්ච NO ඔක්සිකරණ කුටීරයේදී O2ත් එක්ක ප්‍රතික්‍රියා වෙලා NO2 හදාගෙන ඊළඟට අවශෝෂණ කුටීරයට අවශෝෂණ කුටීරයට අවශෝෂණ කුටීරයේදී හැදෙන්න ඕන දැන් අන්තිම එක NO2 හැදෙන්න ඕන මෙන්න මෙතන අවශෝෂණ කුටීරය උඩින් දානවා ඊළඟ ප්‍රතික්‍රියාවේ ජලය දාලා මෙන්න මෙයා හරහා ජලය බින්දු බින්දු සියුම්ම වැටෙන සලස්සන මෙයා කවුද මෙයා තමා කෝට්ස් මෙයා කවුද කෝට්ස් කියලා තහඩුව කෝට්ස් කියලා එක්කනේ හරිද තහඩුවක් එතකොට මේ හරහා වැටෙන්න සලස්සන ජලය බින්දු විදියට එතකොට ඒ බින්දු විදිහට වැටෙන්න සලස්වන පස්සේ හරිද මෙතනින් එන ජලයත් එක්ක මේ NO2 ප්‍රතික්‍රියා වෙලා සහ මෙතන ඉතුරු වෙච්ච O2 තියෙන අන්තිම ප්‍රතික්‍රියාව තුන්වෙනි ප්‍රතික්‍රියාව NO2 O2 සහ ජලය ප්‍රතික්‍රියාවල හතරක් HNO3 හැදුනේ අන්නේ ප්‍රතික්‍රියාව. ඒ එන NO2 ඉතිරි වෙච්ච O2 ජලයයි වැටෙන ජලයයි එකතු වෙලා ප්‍රතික්‍රියා වෙලා හැදෙනවා අන්තිමේදී අපිට ඕන එක්කෙනා HNO3 හැදෙන HNO3 ගේ සංයුක්තාවය 96ක්. 96 විතර පොතේ තියෙන්නේ 96ක විතර සංයුක්තාවයක් තියෙන්නේ හැදෙන නයිට්‍රික් අම්ලය. ඊළඟට තව එකක් මෙන්න මේක මොකටද මේක තියෙන අපවායුයන්ට. ඇයි අපවායු තිබ්බනේ මතක නැද්ද? NO2 වගේ අපවායු තිබ්බේ නැද්ද? ඇයි අර මං තුන්වෙනි ප්‍රතික්‍රියාව හරිද? 3NO NO2 දෙකම තිබ්බා. තුන්වෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී ඒක හැදිලා තියෙන්නේ තවත් يعني මුල් ප්‍රතික්‍රියා දෙකකින් කියලා ඒ මුල් ප්‍රතික්‍රියා දෙක ලියව මතකද? අන්නේ මුල් ප්‍රතික්‍රියා දෙකේ පළවෙනි එකේදී NO හැදුනා දෙවෙනි එකේදී NO2 හැදුනා මතකද? අන්න ඒවා අපවායු විදිහට මෙතන පිට වෙනවා. ජලය ටික වැටිලා මේ නයිට්‍රික් එක්ක මේ එන NO2 සහ O2 එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රික් හැදෙනවා. හොඳට පොතේ හරියට මේ ටික දක්වලා තියෙනවා. මොකද දැන් මේ මෙහෙන් යනවනේ තව එක එක වායු උඩට ගිහලා තමයි මේ අපවායු පිට වෙන්නේ. කෝට්ස් මේක මතක නැහැ කෝට්ස් කියලා. පාෂාණ තට්ටුව. කෝට්ස් කියලා මගේ තහඩුවක් කියලා එකනේ පාෂාණ තට්ටු. කොහමද මේක කෝට්ස් ඈ. නිකම් ලියන්න එපා. මේ ගල් තට්ටුවක් එහෙම එපා. හරි පාෂාණ තට්ටුව එහෙමත් එපා. කෙලින්ම කෝට්ස් කියලා දාන්න එච්චර. කෝට්ස් කියන්නේ පාෂාණ තට්ටුවක් තමයි. පාෂාණ තහඩුව නැත්නම් පාෂාණ තට්ටුව. හරි කෝට්ස් හරි නිකම්ම පාෂාණ තට්ටුව එහෙම ලියනවා මේ කෝට්ස්. ගොඩක්ම කෝට්ස් එකකින් ඒ ගැන ලොකුට මේ කියන තුරට මෙතන තමයි අර පැටිනම් රෝඩියම් උත්ප්‍රේරක ගැන තමයි වැඩි ප්‍රාධාන්‍ය දෙන්නේ. කොහොමනත් මේක තමයි වැඩි. හරිද? මේක තමයි වැඩි. හරිනේ. ඒතකොට අර ලියාගත්ත ප්‍රතික්‍රියා එක බලන්න දැන්. ඉස්සලාම ඇමෝනියා O2 ප්‍රතික්‍රියා කරලා NO සහ H2 හැදුනා. ඒක හැදෙන ප්‍රතික්‍රියා කුටීරයේදී ඊට පස්සේ ඔක්සිකරණ කුටීරය ඇවිල්ලා NO O2 එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 හැදුනා. ඊට පස්සේ NO2 නැවත මේ ජලය සහ ඉතුරු වෙච්ච O2 එක්ක ප්‍රතික්‍රියා වෙලා HNO3 හැදුනා. 96ක සංයුක්තාවයෙන් යුතුව. ඕක තමයි වැඩි. ඊළඟට ප්‍රයෝජන ගත්තොත් රාජාම්ලය නිපදවන්න. එතකොට පුපුරණ ද්‍රව්‍ය පොහොර සහ පුපුරණ ද්‍රව්‍ය නිපදවන්න ගන්නවා. කර්මාන්ත සඳහා අවශ්‍ය නයිට්‍රේට් නිපදවන්න, රාජාම්ල නිපදවන්න, ලෝහ පෑසීමේදී පෘෂ්ඨය පිරිසිදු කිරීමට ගන්නවා. ඔය තමයි ගන්නෙ නා. කියන්න ඕනේ ඔක්කොම ටික කිව්වා. උෂ්ණත් කනම හැමදේම කිව්වා. නෝට් එක දාන්න. නෝට් එක ගෲප් එකට දානවා සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දානවා WhatsApp. එතකොට ඒකට ඇවිල්ලා නෝට් එක මිල ගන්න ඒක දේවල් කරගන්න. සහ ප්‍රශ්නත් අපි ඔක්කොම දාම්මා. සහ ඊළඟට මේකනොත් දානවා බයෙන් දේවල් දානවා. එහෙනම් මේ ටික මතක තියාගන්න. දෙපාරක් තුන් පාරක් කොලයක් කරා මම හැමදෙස්සෙම කියන කොලයක් කරලා ලියන්න. නේ? මේ කියන දේ ලියා ගන්න. පොඩ්ඩක් කටුවට හරි ලියාගෙන ආයෙ බලන්න. මේ එතකොට එහෙම කරන්න. ඊට පස්සේ නෝට් එක කොපි කරන්න එපා. නෝට් එකත් ඔයා හිතලා පොඩ්ඩක් ලියා ගන්න නේ. එම් පොඩ්ඩක් ලියමු. පොඩ් ප්ලෑන් එකක් ගහන ඒක ලියා ගන්න. සටහනක් ගහලා ලියා ගන්න. ලේසියිනේ මේක දැන් ඉවර කරලා ලේසියි. තව පන්තිල අන්තිම මාස තමයි කරන්නේ. වඩන් ගන්න කාලයක් නැහැ. අන්තිමට ඉක්කල වෙනවා. හරි. එතකොට දැන් මේකේ මතක තියාගන්න එහෙනම් නයිට්‍රික් අම්ල නිෂ්පාදනයට අදාළ කරුණු ටික කියලා එතකොට වැඩේ ඉවරයි. එහෙනම් මේ වීඩියෝ එක සමගන්න යන්නේ මේ මතක තියාගන්න view හැමදේම
නෝට් එක දාන්න නෝට් එක හැම දෙයක්ම හරියටම තියෙනවා මේකම ඇඳලා පුරුදු වෙන්න ඇඳලා පුරුදු වෙන අනිවාර්යයෙන් එතකොට ලේසි මේ කටසටහන් විතර ඔළුවේ තියෙනවනේ එතකොට මේ වෙන දේවල් ඔක්කොම ලේසි හරියට මතක තියාගන්න පුළුවන් කිසි අවුලක් නැහැ හරි ඒක තමයි කියන්න තියෙන්නේ එහෙනම් අද වීඩියෝ එක සමු ගන්න මේ හැමෝම සුබ දවසක්